Hello chums ඔයාලා දන්නවද මේ ලු කියන එක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා? කරලලු, වෙලාලු, කරනවලු, වෙනවලු වගේ දෙයක්. ඒකට අපි භාවිතා කරනවා මෙන්න මේ it is said, එහෙම නැත්නම් it said කියන වාක්‍ය රටාව. දැන් බලන්න මෙන්න මේ වාක්‍යය. It is said they have got married. It is said they have got married. ඔවුන් බැඳලාලු. මෙන්න මේ it is said කියන වාක්‍ය රටාව එක්ක අපිට ඕනම වාක්‍යයක් දාලා ලස්සන වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. හරි දැන් බලමු මෙහෙම එකක්. නිමල් මාර මෝඩයෙක්ලු. It is said නිමල් is damn idiot. මෙතනදී මතක තියාගන්න මෙන්න මේ damn idiot කියන වචනේ අපි polite විදිහට භාවිතා කරන පදයක් නෙවෙයි කාට හරි බනින්න. මෙන්න මේ වගේ proverb එකක් වුණත් proverb කියලා කියන ප්‍රස්තාව පිරුලක් වුණත් අපිට මේ ලු කියන එක දාලා කියන්න පුළුවන් බොහෝ අවස්ථාවලදී අපි එහෙම කියනවා මෙන්න මෙහෙම කතාවක් තියෙනවා ලු කියලා. හරි දැන් බලමු මේ වාක්‍යය. It is said the crane turns once but the stickleback always twice. කොකාට වාරයයි නම් තිත්තයට දෙවාරයයි ලු කියලා අපිට මෙහි අදහස ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ගොඩාක් කට්ටිය අහන්න කැමති ගොඩක් පිරිසක් අහන්න කැමතිම වචනයක් තමයි පඩි වැඩි කරලා ලු. අපි කොහොමද ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ එතකොට? It is said salary has been increased. It is said salary has been increased. Increased කියලා කියන්නේ වැඩි කරලා කියන අදහස. එතකොට මේකේ අදහස තමයි පඩි වැඩි කරලා ලු. මෙන්න මේ විදිහට ඔයාලට it is said කියන එක දාලා මොකක් හරි දෙයක් කරලා ලු කියලා වාක්‍ය හදාගන්න පුළුවන්. Okay then that's all for today and see you in the next video.